ගිටාර එක අරගෙන මෙන්න මෙහෙම සින්දුවක් ප්ලේ කරොත් නිකන් ඉන්න වෙලාවකට ලකුවට වැඩ දාන්නේ නැතුව මෙන්න මේ වීඩියෝ එක පොඩ්ඩක් බලලා ඉන්න. රහස දක්ෂකමම නෙවෙයි. සින්දු කියන්න බැරි නම් ලීඩ් පාර්ට් ප්ලේ කරන්න පුරුදු වෙන්නත් පුළුවන්. මෙන්න මේ විදිහට. අද අපි කතා කරන්නේ গিitar එකකින් කොහොමද ඔයාගේ ජීවිතය වෙනස් කරන්න කියන එක. මම අද අහන ප්‍රශ්නේ තමයි ඔයා කවදා හරි গিitar එකක් අතට අරගෙන එක ස්වරයක් හරි වාදනය කරලා තියේද හොතින් ගොඩක් අය කියන්නේ නැහැ කියලා. ඉතින් ඔයාගේ පිළිතුරත් නැහැ කියන එක නම් මේ වීඩියෝ එක අවසාන වෙනකම් බලන්න. ඔයාට තමයි මේ වීඩියෝ එක. গিitar එක කියන්නේ සංගීත භාණ්ඩයක් විතරක්ම නෙවෙයි. ඒක ඇවිල්ලා හදවතේ හැඟීම් කතා කරන භාෂාවක් වගේ දෙයක්. ඉතින් අපි සතුටින් ඉන්න වෙලාවටත් දුකෙන් ඉන්න වෙලාවටත් තනියම ඉන්න වෙලාවටත් ගිටාරයේ ස්වර කීපයක් වාදනය කරනවා කියන්නේ අපේ හිතට පුදුමාකාර සැනසීමක් තමයි ගෙනෙන්නේ. ඒක ගිටාර වාදනය කරන අය දන්නවා. ඉතින් අද බොහෝ දෙනා කාර්යබහුල ජීවිතයක් ගත කරන නිසා, දැන් රැකියාව, අධ්‍යාපනය, පවුලේ වගකීම් සහ අනිකුත් ප්‍රශ්න නිසා හිතට නිදහස නැති වෙලා තින්නේ ගොඩක් අයගේ. ඒ වගේ වෙලාවක ගිටාර එක අතට අරගෙන විනාඩි කිහිපයක් වාදනය කරන එකෙන් හිතට ලැබෙන සැනසීම අත්විඳලා තියෙන කෙනෙක් නම් ඒකේ වටිනකම හොඳින් දන්නවා. ඉතින් මුලදී කෝඩ් අල්ලන්න අමාරුයි තමයි. ඇඟිලි ටිකක් රිදෙයි, සමහර විට මට නම් මේක බෑ කියලා හිතෙයි. නමුත් මතක තියාගන්න, අද ලෝකයේ දක්ෂම গিitar වාදකයෝ හැමෝම පටන් ගත්තේ ඔබ වගේම ආධුනිකයන් විදිහටම තමයි. එහෙම නැත්නම් යාළුවෙක් පාටම গিitar ප්ලේ කරන්න ඉගෙනගෙන ආවේ නැහැ. ඉතින් ඔවුන්ගේ රහස දක්ෂකමම නෙවෙයි. රහස තමයි දවසෙන් දවස අතාරින්නේ නැතුව පුහුණු වීම. ඒක තමයි ලොකුම රහස. ඔයත් දවසකට මිනිත්තු 20ක් හෝ 30ක් නැත්නම් ඔයාට පුළුවන් නම් පැයක් වුණත් කමක් නැහැ. গিitar එකට වෙන්කොලොත් මාස කීපයක් කියන්නත් කලින් ගොඩක් වෙලාවට ඔයා ආසම සින්දුව, ඔයා කැමතිම ගීතය ඔයාට වාදනය කරන්න පුළුවන් වෙනවා. ඒක ඔයා යොදවන කාලයත් එක්ක තමයි වෙනස් වෙන්නේ. ඉතින් මේ සතුට වචන වලින් කියන්න බෑ. ඔයා පළවෙනි සින්දුව ප්ලේ කරන්න ගන්නකොට ඔයාට එන ඒ දැනෙන හැඟීම ඔයාට කියා ගන්න බැරි වෙන්න පුළුවන්. මොකද ගොඩක් අය අපිට කතා කරලා කියලා තිනවා සෙලිබ්‍රේට් গিitar ඇකඩමි කෝස් එකට සම්බන්ධ වෙනකොට ඒ අය හිටියේ গিitar එක කියන්නේ මොකක්ද කියලාවත් දන්නේ නැති තැනක. යාලා අද එයාලගේ ආසම සින්දු විතරක් නෙමෙයි, එයාලගේ ප්‍රියතමයන්ගේ ආස සින්දු පවා ලස්සනට වාදනය කරනවා. ඉතින් අපි හිතමු මෙන්න මේ විදිහට গিitar එක අරගෙන මෙන්න මෙහෙම සින්දුවක් ප්ලේ කරොත් නිකන් ඉන්න වෙලාවකට ලකුවට වැඩ දාන්නේ නැතුව මෙන්න මේ වීඩියෝ එක පොඩ්ඩක් බලලා ඉන්න. එක සින්දු කියන්න බැරි නම් ලීඩ් පාර්ට් ප්ලේ කරන්න පුරුදු වෙන්නත් පුළුවන්. මෙන්න මේ විදිහට. ඔයාට ඕන නම් එකෝස්ටික් গিitar එකක් අරගෙන ඒකෙන් පුරුදු වෙලා එහෙම ප්ලේ කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් ක්ලාසිකල් කියන මෙන්න මේ গিitar එක
ඉතින් මේ මොන ගිටාරයක් ගත්තත් ඔයාට පුරුදු වෙන්න බැරි කමක් නැහැ. ඔයාගේ උත්සාහය උනන්දුව කැපවීම තමයි තියෙන්න ඕනම දේ. ගිටාර් වාදනයෙන් ලැබෙන්නේ සංගීත දැනුම විතරක්ම නෙවෙයි. ඔයාගේ ඉවසීම වැඩි කරනවා. මේ කෙටියෙන් කියන්නේ ගිටාර් වාදනයෙන් ලැබෙන වාසි කිහිපයක්. ඔයාගේ ඉවසීම වැඩි කරනවා. ඒ වගේම අවධානය වැඩි කරනවා. මොකද අපි ඉයරින් එකටනේ අපි ප්ලේ කරන්න පුරුදු වෙන්නේ. මේ ගොඩක් වෙලාවට මොකද ස්වර හොයම ඉන්නේ නැහැ. අපි මේ සින්දුව ප්ලේ කරන්න try කරනවා. එතෙන්දී වාගේ අවධානය වැඩි කරනවා වගේම තව දෙයක් තමයි නිර්මාණශීලී බව වර්ධනය කරනවා. ඒත් එක්කම Taman ගැන විශ්වාසයත් වැඩි වෙනවා. Taman ගැන විශ්වාසය හොඳටම ගොඩනගෙනවා. ඉතින් ඒ නිසා ගිටාර් එකක් ඉගෙන ගන්න ඔයා තීරණය කරා නම් හොඳම ආයෝජනයක් වෙන්න පුළුවන්. ඉතින් ඔයාගේ ගෙදර ගිටාර් එකක් තියෙනවා. ඒක දූවිලි වැදිලා තියෙනවා නම් අද මේක පොඩ්ඩක් ක්ලීන් කරලා අරගන්න. ඔයාට පුළුවන් Celebrate Guitar Academy අපේ කෝස් එකත් එක්ක එකතු වෙලා ගිටාර් වාදනය බිඳුවේ සිට මේ හැම දෙයක්ම කියලා දෙනවා සරලවම ඉගෙන ගන්න. ඔයාට ගිටාර් එකක් නැත්නම් ඔයාගේ සිහින ගිටාර් එක අදම අරගන්න. ටිකක් ක්වොලිටි ගිටාරයක් ගන්න තියෙනම් හොඳයි තමයි. නමුත් එච්චර බජට් එකකට යන්න බැරි නම් ඔයා සාමාන්‍ය ඔයාට දැරිය හැකි බජට් එකකට තියෙන ගිටාර් එකක් අරගන්න. ඉතින්දි විශේෂත්වය තමයි Celebrate Music House අපෙන් මිලදී ගන්නවා නම් ඔන්න මේ දවස්වල ඔයගොල්ලන්ට මේ chance එක තියෙනවා ගිටාර් ඇකඩමි කෝස් එකට නොමිලේ සම්බන්ධ වෙන්න පුළුවන් Celebrate Music House එකෙන් මොන ගිටාර් එක මිලදී ගත්තත්. එහෙම නැත්නම් ඔයා ළඟ ගිටාර් එකක් තියෙනවා නම් Celebrate Guitar Academy course එකට තියෙන ගිටාර් එකත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. රුපියල් 4500ක් තමයි සම්පූර්ණ course එකේ ගාස්තුව වෙන්නේ. ඉතින් ඔයා ඉන්නේ විදේශයේ වුණත් එතකොට ලංකාවේ වුණත් වැඩ කරන තැනකද ඉතින් ඔයා ඉන්න තැනක ඉඳගෙන ඔයාට ප්‍රිය එකක් තීන වෙලාවට ගිටාර් වාදනය පුරුදු වෙන්න තමයි අපි මේ course එක හදලා තියෙන්නේ. ළමා වැඩිහිටි ඕනම කෙනෙකුට සම්බන්ධ වෙන්න පුළුවන්. වයස් ભેදයක් ගැහැණු පිරිමි ભેදයක් ඇත්තෙම නැහැ. ඉතින් මතක තියාගන්න ලස්සන සංගීතයක් බිහි වෙන්නේ එක රැයකින් නෙවෙයි. පුහුණු වීමෙන් කැපවීමෙන් සහ ආදරයෙන් ඔබ වාදනය කරන සරල ස්වරයක් මොනවා හරි නෝට් එකක් හෙට තවත් කෙනෙකුගේ හිත සතුටින් පිනවන්න පුරවන්න පුළුවන්. ඒක ගිටාර් වාදනය කරන අය ගිටාර් විතරක් නෙවෙයි ඕනම ඉන්ස්ට්‍රුමන්ට් එකක් වාදනය කරන අය දන්නවා. ඉතින් ඒ නිසා සංගීතය අත්හරින්නත් එපා ගිටාරය අත්හරින්නත් එපා කියන එක තමයි Celebrate Music House අපේ පණිවිඩය වෙන්නේ. ඔයාගේ සිහිනය අත්හරින්න නැතුව ඔයාගේ සිහිනයට යන්න. ඔයාගේ අදහසුත් පහලින් කමෙන්ට් කරන්න. ඉතින් මේ සම්බන්ධ අපි මීට වැඩිය ගොඩාක් විස්තර ගිටාර් වාදනයේදී පැන නගින ප්‍රශ්න මොනවද? ගිටාර් එක යොදාගෙන අපි මුදල් හොයනවා නම් මුදල් පැත්තට යන්නේ කොහොමද? නැත්නම් අපි වෙනත් දෙයකට නම් මේක පුරුදු වෙන්නේ වෙනත් දෙයකට යොමු වෙන්නේ කොහොමද? ඒ හැම දෙයක්ම අපි මීට වැඩිය ගොඩාක් දීර්ඝව කතා කරනවා Celebrate Guitar Academy course එකේ. Celebrate Guitar Academy course එකට සම්බන්ධ වෙන්න කැමති අය කතා කරන්න අපේ දුරකථන අංකයට 077 166 16 40 ලංකාවේ හිටියත් විදේශයේ හිටියත් ඕනම කෙනෙකුට ඕනම වෙලාවක සම්බන්ධ වෙන්න පුළුවන්. අපේ දුරකථන අංකයෙන් WhatsApp විවෘතයි. මේ වීඩියෝ එක ඔයාට වැදගත් කියලා හිතුණා නම් ලයික් කරන්න, තව කෙනෙකුට දකින්න ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඉතින් ඔයා ගිටාර් වාදනය කරනවද නැත්නම් ඔයා ගිටාර් වාදනය කරන්න ඉගෙන ගන්න ආසාවෙන් ඉන්නවද කියලා අපිට කමෙන්ට් එකක් දාන්න. ඔයාගේ අදහස් එක්කම තව මේ වගේ වීඩියෝ ඔයාට බලන්න පුළුවන්. Celebrate Music House YouTube channel එක subscribe කරලා තියාගන්න. ඕගොල්ලෝ හැමෝටම සුබ දවසක්.